දෙවියන් වහන්සේ ඔබේ අනාගතය ගැන දේවදාසෙක් තුලින්, සිහිනයක් තුලින්, දර්ශනයක් තුලින් හරි කුමන හෝ ආකාරයකින් දෙවියන් වහන්සේ ඔබට වචනයක් දීලා තියෙනවා නම් ඔබේ අනාගතය ගැන අනිවාර්යෙන්ම ඔබට අභියෝග තුලින් ගමන් කරන්න සිද්ධ වෙනවා. යෝසෙෆ්ට දෙවියන් වහන්සේ ස්වප්නයක් තුලින් දෙවියන් වහන්සේ ඔහුගේ අනාගතය ගැන කතා කර අවුරුදු 17 දී. ඉතින් යෝසෙෆ් දෙවියන් වහන්සේ යෝසෙෆ්ට කතා කරපු දේ අවුරුදු 30 දී තමයි ඔහු අත්දැක්කේ. ඉතින් ඔහු අවුරුදු 30 දී මිස්රයේ අගමැති බවට පත් වෙනවා. ඉතින් අවුරුදු 17 දී යෝසෙෆ්ට ස්වප්න තුලින් දෙවියන් වහන්සේ ඔහුගේ අනාගතය ගැන කතා කරා. නමුත් මේ අවුරුදු 17 සහ අවුරුදු 30 යන කාල පරාසය තුල සිද්ධ වෙන්න කියපු දේවල් දෙවියන් වහන්සේ යෝසෙෆ්ට කතා කරේ නැහැ. ඔහු බොහෝ අභියෝගයන් වලට ඔහු මුහුණ දෙන්න සිද්ධ වුණා. තමාගේම සහෝදරයන් ඔහුට ඊර්ෂ්‍යා කරා, වෛර කරා, ඔහුව ප්‍රතික්ෂේප කරා, මිස්රවුන්ට වික්කා, වහලෙක් හැටියට ජීවත් වුණා, කරපු නැති වරදවල් වලට ඔහුට හිර යන්න සිද්ධ වුණා. මේ වගේ බොහෝ අභියෝග යෝසෙෆ්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඒ හැම අභියෝගයක්ම ජය ගන්න ඔහු තුල තිබුණ ඇදහිල්ලක්. ඉතින් අද දවසේ ඔබට දෙවියන් වහන්සේගේ වචනයක් ලැබිලා තියෙනවා නම් ඔබේ අනාගතය ගැන දෙවියන් වහන්සේ ඔබට කතා කරලා තියෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම අභියෝග තුලින් ගමන් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ අභියෝග තුලින් ජය ගන්න කොහොමද? ඔබට ඇදහිල්ල අවශ්‍ය වෙනවා. ඉතින් ඇදහිල්ල කොහොමද පැමිණෙන්නේ? ඇදහිල්ල පැමිණෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ඇසීම තුලින්. එතකොට ඔබට මේ කාල පරාසය තුල ඔබට ඇදහිල්ලෙන් ගමන් කරන්න සිද්ධ වෙනවා. ඔබ එක දෙයක් ගැන ඔබ අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනය. දේව වචනය තුල ඔබ ගොඩනැගෙන්න අවශ්‍යයි. දේව වචනයට දිනපතා ඔබ අහුම්කම් දෙන්න අවශ්‍යයි. දිනපතා දෙවියන් වහන්සේගේ වචනය ඔබ මෙනෙහි කරන්න අවශ්‍යයි. එවිට දෙවියන් වහන්සේගේ වචනේ කන්නකොටගෙන ඔබව පරිණත භාවයට රැගෙන එනවා. දේව වචනේ කන්නකොටගෙන ඔබව ශක්තිමත් කරනවා. දේව වචනේ කන්නකොටගෙන ඔබට ඉවසීම ලබා දෙනවා. මේ සෑම දෙයක් තුලින් ඔබට එන සෑම අභියෝගයක්ම ජය ගන්න ඔබට හැකියාව ලැබෙනවා. එහෙමනම් ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනයක් ලැබුණාම ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුළ ඔබ ගොඩනැගිලා ඔබගේ ඇදහිල්ල වර්ධනය කරගෙන දෙවියන් වහන්සේගේ වචනය ඔබට ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා.